ජීවනී කාර්යවසන් මැදිනියට ඔබ ආමදන්නට මේ අවස්ථාවට. තවත් විශේෂිත පුජ්‍යලෙක් ආවා. ඒ මං ඔබට හඳුනා දිය යුතු පුජ්‍යලෙක් නෙමේ. ඉමිතියාස් බාකීර් මාගර මැතිතුමන්ගේ සම්ප්‍රාප්තියද මේ ඉතාමත් වටිනා මොහොතේදී සනිටුහන් වුණා. නැවතත් ජීවනී කාර්යවසන් මැදිනියනි ඔබතුමියට ආරාධනය වේදිකාව බාර දෙන්න. මෙම වේදිකාවේ සිටින පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිතරංගි බණ්ඩාර මැතිතුමාගෙන්ද ඒ වගේම මෙම ස්ථානයට පැමිණි ඉතිහාස් බකීර් මාකර් මැතිතුමාගෙන්ද ඒ වගේම මෙම වේදිකාවේ සිටින සියලුම පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන්ද ඒ වගේම නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන්ද ඔබ තමුන්වහන්සේලාගෙන් අවසරයි මම හඳුන්වා දුන ජීවනී කාර්යවසන් කියලා මම හලාවත නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරලා මෙවර මෛත්‍රීපාල සිරිසේන අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු මහලේකම්තුමාට එතුමාව ජනපති කරවීමේ අපේක්ෂාවෙන් එතුමාට සහයෝගය දැක්වීම සඳහා ඒ වගේම වර්තමානයේ තුල තිබෙන වර්තමානයේ තුල තිබෙන ජාතික අවශ්‍යතාවයක් ලෙස ජාතික අවශ්‍යතාවයක් ලෙස මේ මොහොතේදී අපි නිල් පාටද කොළ පාටද රතු පාටද කියන කාරණා වලින් මිදිලා මේ මොහොතේදී ජාතික වගකීමක් ලෙස ಜಾති ભેදද ආගම් ભેදද කුල ભેදද අතහැරලා ඉතා පැහැදිලි ලෙස මේ පවතින පාලන ක්‍රමයට මේ පවතින පාලන තන්ත්‍රයට දැඩි විරෝධත්වයක් පළ කරමින් මම මෙවර ඉතා පැහැදිලි ලෙසම හංසයාගේ ලකුණෙන් තරග වදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු මහලේකම්තුමාගේ ඒ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ කියලා තීරණය කළා. ගිය 12 වෙනිදා මම තෝප්පුව හන්දියේදී එතුමාගේ වේදිකාවට නැග්ගා. මේ මොහොත වෙනකන් මට නම් කිසිම තර්ජනයක් ආවේ නැහැ. මගේ ගම හලාවත හින්ද වෙන්නේ නැති. තමුන්වහන්සේලාට ගරු විපක්ෂ නායකතුමා එතුමාගේ කතාවේදී කිව්වා විශාල සංවර්ධන ප්‍රමාණයක් එතුමා කොහොමද මේ පවතින තත්වය වෙනස් කරලා මීට වඩා හොඳ තත්වයක් නිර්මාණය කිරීම තුලින් ලබා දෙන්න කියලා. එතකොට මට කල්පනා වුණ වැදගත්ම කාරණාවක් තමයි එතකොට එවැනි දෙයකදී පුරවැසියෙකුගේ වගකීම මොන වගේද කියන කාරණාව. පුරවැසියෙකුගේ වගකීම. පුරවැසියෙකු සතු අති විශාල බලයක් තියෙනවා ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. පරමාධිපත්‍ය ජනතාව සතු වෙනවා කියලා. පරමාධිපත්‍ය බලය තියෙන්නේ මහා ජනතාවට කියලා. එතකොට මහා ජනතාව ගාව තියෙන මේ පරමාධිපත්‍ය බලය මහා ජනතාව අපි සියලු දෙනාටම ගිහිල්ලා ඉවර වෙලා මේ රට ඔක්කොමන්ට එකට පාලනය කරන්න බැරි හින්දා අපි ඒක යම් කිසි පුද්ගලයෙකුට ලබා දීලා ඒ පුද්ගලයාව අපිව නියෝජනය කරලා අපි වෙනුවෙන් තීරණ ගන්න තැනකටපත් කරලා යවනවා. මේක කරන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියෝ. එතකොට තමුන්වහන්සේලා ඒක කරන්නේ කතිරකින්. එතකොට ජනතාවගේ පරමාධිපත්‍ය බලය තමයි පාර්ලිමේන්තුව තුල ක්‍රියාත්මක වෙන්නේ. විධායක ජනාධිපතිවරයා හරහා ඒක තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. සියලුම පළාත් සභා පළාත් පාලන ආයතනවලත් මේ ජනතා පරමාධිපත්‍ය කියන එක තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. නමුත් නීතියට උඩින් යම් කිසි පුද්ගලයෙක් ඉන්න අවස්ථාවකදී ඒක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒත් එකම මතක් වෙන තවත් කාරණාවක් තිබෙනවා. මේ ජනතා පරමාධිපත්‍යයේ මේ කතිරයේ බලය ඡන්දේ දාට ඉස්සෙල්ලා දවසේ දෙන අරක්කු බෝතලයේ වටිනාකම ඡන්දේ දවසට ඉස්සෙල්ලා දෙන හාල් කිලෝ එකක්ද මේ ජනතා පරමාධිපත්‍යයේ වටිනාකම ඡන්දේ දවසට ඉස්සෙල්ලා දෙන පොඩි මැෂින් එකක්ද මේ ජනතා පරමාධිපත්‍යයේ වටිනාකම ඡන්දේ දවසට ඉස්සර වෙනිදා දෙන මෝටර් සයිකලයක්ද මේ පරමාධිපත්‍යයේ වටිනාකම කියලා පුරවැසියෝ කල්පනා කරන්නට ඕනේ.
පුරවැසියන්ට අවස්ථාවක් හම්බෙලා තියෙනවා නව ජනාධිපතිවරයෙක්ව පත් කර ගැනීමට. මෙවර තමුන් වාසයලා නිශ්චිතව හරියට තමන්ගේ පරමාධිපත්‍යය පාවිච්චි කරලා තීන්දුවක් ගත්තේ නැත්නම් තමුන් වාසයලාට තව අවුරුදු 8ක් බලාගෙන ඉන්න වෙනවා ජනාධිපතිවරයෙක්ව පත් කරගන්න ආපහු. ඒක ලොකු කාලයක්. ඒක බොහොම ලොකු කාලයක්. මේ යන විදිහට ගිහිල්ලා තව අවුරුදු 8ක් මේ පාලකයෝ හිටියොත් තමුන් වාසයලාටත් මටත් ඊටාම කටුක ජීවිතයක් ගත කරන්නට තමයි සිද්ධ වෙන්නේ. බොහොම අකටයුතුකම් පිරි රාජ්‍ය පාලන තන්ත්‍රයකට උරුමකම් කියන්න තමයි වෙන්නේ. සියලු දෙනාටම නිදහසේ ජීවත් වෙන්න, තමන් කැමති ආගමක් අදහන්න, තමන් කැමති ජාතික ඇඳුමක් ඇඳගෙන යන්න, තමන්ට ඕන විදිහට කටයුතු කරන්න නිදහසක් සියලුම පුද්ගලයන්ට මේ රට තුල තියෙන්න ඕනි කියලා මම දැඩිව විශ්වාස කළා. පසුගිය කාලවල වල මේ රටේ විවිධාකාරයෙන් සිදුවෙච්ච යම් අකටයුතුකම්, ඒ වගේම යම් උසිගැන්වීම් හරහා නිදහසේ ආගම ඇදහිීමටත් එය පවත්වාගෙන යාමටත් තිබුණු නිදහස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රජයේ කටයුතු කළ ආකාරය මා පුද්ගලිකව එම පක්ෂය තුල ඉඳගෙනත් දැඩි ලෙස විවේචනය කරා. අදත් එහෙම මම විවේචනය කරනවා. අපි මේ ජීවත් වෙන සමාජයේදී තමුන් වාසයලා ළඟට දේශපාලනඥයෝ එනවා. දේශපාලනඥයෝ ආවයින් පස්සේ තමුන් වාසයලා පොඩ්ඩක් ආපහු පිටිපස්සේ හැරලා බලන්න ඕනේ. ඒ දේශපාලනඥයා කොහොමද එතෙන්ට ආවේ? එයා දේශපාලන ශාස්ත්‍රයට එන්න ඉස්සෙල්ලා එයා කොතනද හිටියේ? එයාට දේශපාලන ශාස්ත්‍රයට ඇවිල්ලා අවුරුදු 5කින් 6කින් මිලියන පතියෝ ට්‍රිලියන පතියෝ උනේ කොහොමද කියලා හිතලා බලන්නට ඕනේ. තමුන් වාසයලා කල්පනා කරන්නට ඕනේ. දැන් අපි උසාවි වලදී මත්ද්‍රව්‍ය සහ මත්කුඩු අලෙවි කළ පුද්ගලයෝ ඒ නීතියේ රැහැනට අහු කරද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නාකොටියකේ මත්ද්‍රව්‍ය නිවාරණ එකේ මහත්තුරු අරගෙන ඇවිල්ලා කියනවා මෙන්න බලන්න මේ පුද්ගලයා මත්කුඩු විකුණුවා කියලා කියන්නේ මෙයා එක අවුරුද්දකදී ගෙවල් 10ක් හදලා තියෙනවා. සාමාන්‍ය මිනිහෙකුට මොන බිස්නස් එකක් කළත් ඒ වගේ හදන්න බෑ කියලා කියනවා. තව වෙලාවක ඇවිල්ලා කියනවා මෙන්න බලන්න මේ මත්කුඩු ජාවාරම් කරපු පුද්ගලයා අයථා විදිහට මෙන්න මේ වගේ දේපල උපයාගෙන තියෙනවා. එයාගේ බැංකු ගිණුම මේවා තියෙනවා. එයාට මෙච්චර රත්තරන් බඩු සේප්පේ තියෙනවා. මේ වගේ සාමාන්‍ය මිනිස්සෙකුට හම්බ කරගන්න බෑ සාමාන්‍ය විදියට. මේක අසාමාන්‍ය විදියට ධනය එක්රැස් කිරීමක් කියලා තමුන් වාසයලා පත් කරපු දේශපාලනඥයෝ ගැනත් හොයලා බලන්න. ඒගොල්ලෝ කොහොමද අසාමාන්‍ය ලෙස ධනය රැස් කරගත්තේ කියලා. ඒ කොහෙන්ද ඒ සල්ලි ආවේ කියලා. අපේ ලංකාවේ මිනිස්සු කියනවා ඒගොල්ලෝ සිංහයෝ කියලා. දැන් එක වචනකුත් තියෙනවා සිංහාවලෝකනය කියලා. ඒ කියන්නේ සිංහයක් වගේ බලනවා කියලා. දැන් සාමාන්‍යයෙන් බල්ලෙකුට ගලකින් ගහපුවාම බල්ලා ගලට බුරනවා. සිංහයෙකුට ගලකින් ගහපුවාම සිංහයා බලනවා ගල ආවේ කොයි පැත්තෙන්ද කියලා. තමුන් වාසයලා ගාවට දේශපාලනඥයෝ ඇවිල්ලා මොනවා හරි දීලා මේව කරද්දි බලන්න මෙයාට මේක ආවේ කොහෙන්ද කියලා. පිරිසුදු දේශපාලනඥයෝ මේ සමාජයට ඇති කරන්න පුළුවන් නම් ඒක වගකීම තියෙන්නේ පුරවැසියන්ගේ. පුරවැසිය බලාපොරොත්තු වෙන දේශපාලනඥයෝ තමයි තමුන් වාසයලාට හම්බෙන්නේ. තමුන් වාසයලාගේ වගකීම ඊටාම බරපතලයි මේ අවස්ථාවේදී. මෙතන ඉන්නවා වෙන්න පුළුවන් 1000ක් 2000ක්. තමුන් වාසයලා පණිවිඩය තව 2000කට අරගෙන යන්න කියන්න කලබල වෙන්න එපා. බුද්ධිමත්ව කල්පනා කරලා මේ වෙලාවේදී ජාතික වගකීමක් සහිතව පුරවැසියෝ හැටියට තමන් මේ රට වෙනුවෙන් කතිරේ ගහන්නට ඕන වෙලාව ඇවිල්ලා කියනවා කියලා. අනාගතය වෙනුවෙන් කතිරේ ගහන්න ඕන වෙලාව ඇවිල්ලා තියෙනවා කියලා. තමන්ගේ දරුවෝ වෙනුවෙන් කතිරේ ගහන්න ඕන වෙලාව ඇවිල්ලා තියෙනවා. නැත්තම් මේ තරුණ තරුණියෝ මේ මං වගේ මයික් එකක් ඉස්සරහට ඇවිල්ලා මෙහෙම කතා කරන්නේ තව අවුරුදු 8ක් මේ රට දුන්නොත් මීට වඩා අධික පීඩනයකට ලක් වෙලා මේ තරුණ තරුණියෝ මීට වඩා බොහොම වේගයෙන් ඇවිල්ලා මේ තරුණ තරුණියෝ පුපුරා යෑමකට ලක් වෙනවා. මොකද අපිට සිද්ධ වෙලා තියෙනවා මේ රටේ තරුණ තරුණියන්ට සිද්ධ වෙලා තියෙනවා කොන්දවල් කඩලා දාලා තියෙනවා. එක එක්කෙනා පස්සේ යන්න
දක්ෂකම් හැකියාවන් සුදුසුකම් තිබුණත් තමුන් වහන්සේලාගේ ළමයින්ට රස්සාවක් ගන්න නම් මේ රජයේ යටතේ කොච්චර දුෂ්කරතාවයක් තියෙනවද කියලා තමුන් වහන්සේලා දන්නවා. එහෙම සමාජයක් ඕනේ නැහැ. නිදහස් අධ්‍යාපනය තිබුණා නම් ඒක යටතේ අපිට නීත්‍යානුකූලව අයිතිවාසිකම් තියෙනවා. අපිට අපේ හැකියාවට සුදුසු රැකියාවක්, අපේ උගත්කමට සුදුසු රැකියාවක්, ඒකට කාගවත් පස්සේ යන්න ඕනේ නැහැ. ඒ මොකද ස්වාධීනකමක් නැතිකම, රාජ්‍ය සේවයේ ස්වාධීන නැතිකම, අධිකරණයේ ස්වාධීන නැතිකම, පොලිස් සේවා ස්වාධීන නැතිකම, මෙන්න මේක තමුන් වහන්සේලාගේ ජන ජීවිතේටම බලපානවා. විහිළුවට වගේ කියනවා දැන් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක, පොලිස් කොමිසම පත් කරන එක, මේවා මොනවා කොහොමද මේ අපිට වැඩක් තියනවද මේවා කියලා නෑ. තමුන් වහන්සේලාගේ එදිනදා ජීවිතේට තමුන් වහන්සේලා කන බත් පතටත් බලපානවා. ඔය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරපුවාම තමුන් වහන්සේලාට ඒ විධායක ජනාධිපති ක්‍රමය හේතු කොටගෙන තියෙන අකටයුතුකම් තමුන් වහන්සේලා කන බත් පතටත් පැහැදිලිවම බලපානවා. මේක මේ තමුන් වහන්සේලාට ඈතින් තියෙන දෙයක් නෙමෙයි. තමුන් වහන්සේලාගේ ජීවිත සමග නියමාකාරයෙන් බැඳිච්ච දෙයක්. පොලිසිය ස්වාධීන වෙන්න ඕනේ, අධිකරණය ස්වාධීන වෙන්න ඕනේ, රාජ්‍ය සේවය ස්වාධීන වෙන්න ඕනේ. අද රාජ්‍ය සේවකයෝම දන්නවා රාජ්‍ය සේවකයන්ට කොහොමද කොන්ද ගෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන්ද බැරිද කියලා මම ආරාධනා කරනවා රාජ්‍ය සේවකයන්ට තමන්ගේ පපුවට ගහලා අහන්න කියලා. මම මේ රජයේ ඇමතිවරු, මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මගේ අම්මා අවුරුදු 47ක් හිටියා. මම ඉස්සර දැක්කා මහවැලිය කිව්වහම ගාමිණී දිසානායක මහත්තයා හිටියා. මහපොළ ශිෂ්‍යත්ව කිව්වහම ලලිත් ඇතුළත් මදුලි මහත්තයා හිටියා. රාජ්‍ය ආරක්ෂාව කිව්වහම රංජන් විජේරත්න මහත්තයා හිටියා. ඊට පස්සේ මගේ මතකයේ හැටියට තව විශාල වශයෙන් ඒ ඇමතිවරු තමන්ගේ ශේෂ්ත්‍රය තුලදී විශාල දක්ෂකම් පෙන්වන්න හැකියාවක් දුන්නා. අද වරායක් හැදුවොත් වරාය ඇමති එතන නෑ. ගුවන් සේවා හැදුවොත් ගුවන් සේවා ඇමතිට වෙච්ච දෙයක් නෑ. අධ්‍යාපන ඇමතිවරයා ගත්තයින් පස්සේ නාගන්න වැඩකදී අධ්‍යාපන ඇමතිවරයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ලකුණු දාගන්න වැඩකදී අධ්‍යාපන ඇමතිවරයා නැති වෙලා ගිහින් තියෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? කොහොමද ඒක උනේ? ඉස්සර කාලෙදී අපි දන්නවා CWW කන්නංගර මහත්තයා නිදහස් අධ්‍යාපනයේ පියා. මාමාර්ග අපි කුඩා කාලේ ඉස්කෝලේ යන කාලේ ඒ කාලේ රිචඩ් පතිරණ ඇමතිතුමා අධ්‍යාපන ඇමතිතුමා තියෙන අපි දන්නවා අධ්‍යාපන ඇමතිතුමා කවුද කියලා. අද ළමයිකින් අහපුවාම අධ්‍යාපන ඇමති කවුද කිව්වහම ඇමතිවරු 3-4 දෙනෙක් කියනවා. මොකද අධ්‍යාපන ඇමති කියලා ඉන්නවා, උසස් අධ්‍යාපන ඇමති කියලා ඉන්නවා, අධ්‍යාපන සේවා ඇමති කියලා කියනවා, අධ්‍යාපන පරිපාලන එහෙම කියලා අධ්‍යාපන කියන වචනේත් එක්ක ඇමතිකම් 50ක් විතර තියෙනවා. හැබැයි මේගොල්ලෝගේ අපි කියනවා ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය නැහැ. ඒගොල්ලන්ට එහෙම උනේ ඇයි? එතකොට තනි පුද්ගලයෙක් විතරක් පාරක් හැදුවත් තනි පුද්ගලයෙක් විතරයි ඒක කරලා තියෙන්නේ. ගුවන් තොටුපළක් හැදුවත් ඒක තනි පුද්ගලයෙක් විතරයි කරලා තියෙන්නේ. මොකක් හරි වෙන ගොඩනැගිල්ලක් හැදුවත් මාකට් එකක් හැදුවත් වෙළඳ ඇමති පළාතක නැහැ. ඒක වෙන කෙනෙක් කරලා තියෙන්නේ. මේම උනේ කොහමද? මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගරු ඇමතිතුමල්ලා මගේ බොහොම හිතවත් ඇමතිතුමල්ලා ඉන්නවා පුත්තලන් දිස්ත්‍රික්කේ. මං හරි කනගාටු වෙනවා. මම අහනවා ඔබතුමල්ලා රැකී ආරක්ෂා කීයකට පහුගිය කාලේ අවුරුදු 10 තමන්ගේ පාක්ෂිකයෝ කී දෙනෙක් දැම්මද? පාක්ෂිකයෝ ගිහිල්ලා රැකී ආරක්ෂාවක් ඉල්ලද්දී ඇයි අපිට එහෙම කියන්නේ? එයාගෙන් අහන්න කියලා. එතකොට ඇයි අපි ඔයාලව පත් කරලා තියෙන්නේ? එයාව විතරක් තියාගත්තා නම් ඉවරයිනේ. ඒක නිසා තමුන්වහන්සේලා හිතන්න ඕනේ විශාල කාරණාවක් වෙන. මේකට තමයි ඒකාධිපතිවාදයේ ලක්ෂණ. මේවා තමයි ඒකාධිපතිවාදයේ ලක්ෂණ. බොහොම පැහැදිලි බරපතල තත්ත්වයක්. මේ රට යන්නේ බොහොම අගතියකට. උගතුන් බුද්ධිමතුන් එකතු වෙන්න ඕනේ. පක්ෂ ભેදයක් කරෝ සියලු දෙනා බය නැතුව බෑලා එළියට දාලා මේක කඩලා ඉවර කරන්න ඕනේ. මේ වෙලේ තරුණියෝ විදිහට එළියට එන්න ඕනේ. කොන්දවල් කෙලින් තියාගෙන බයින්න ඕනේ. තරුණයන්ගේ වගකීම දූෂණයට අභියෝග කරන එක. ඒක තමයි තරුණයන්ගේ වගකීම. එහෙම නැතුව එක බේබිලාට හෙටක් හදලා දෙන එක නෙමෙයි තරුණයන්ගේ වගකීම. දූෂණයට අභියෝග කරන්න ඕනේ තරුණයෝ. බේබිලාට හෙටක් හදලා දෙන්න නෙමෙයි තරුණයෝ ඉන්නේ. ඒක නිසා මේ තරුණයන්ට මම ආරාධනා කරනවා කොන්ද කෙලින් තියාගෙන එළියට බහින්න. මොකද මේක තමුන් වහන්සේලාගේ රට. මේක මේ කාගේවත් රටක් නෙමෙයි. මේක තමුන් වහන්සේලාගේ රට. යුද්ධයට අපි ඕන තරම් කෙලෙහි ගුණ සලකලා තියෙනවා.
මට මතකයි සරත් විජේසූරිය මහත්තයාගේ පොඩි වීඩියෝ පටයක් මම දැනුවා. යුද්ධ මම කරා මට කළගුණ සලකන්න ඒක නිසාම මට මේ සැරේ ඡන්දෙ දෙන්න. එහෙම කියන්නේ කොහොමද? ඒක හරියට මෙන්න මේ වගේ අපි හිතමු ප්‍රසවහා නාරි වෛද්‍යවරයෙක් ඉන්නවා. අම්මා කෙනෙක් ඉන්නවා. අම්මා දරුවෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක්. ඉතින් මේ දරුවෙක් හම්බෙන්න ඉන්න අම්මට අම්මවයි දරුවවයි මරණාසන්න මොහොතකදී මේ ප්‍රසවහා නාරි වෛද්‍යවරයා බොහොම එයාගේ රාජකාරිය කරන්න කියලා මේ අම්මවයි දරුවවයි මරණයෙන් ගලව ගන්නවා. ඉතින් මේ අම්මවයි දරුවවයි මෙහෙම මරණයෙන් ගලව ගත්තයින් පස්සේ ඒ වෛද්‍යවරයාට සදාචාරාත්මක අයිතියක් තියනවාද කියන්නේ? අම්මා මං කියන විදියට ඉන්න ඕනේ. දරුවට මගේ නම තියන්න ඕනේ. අම්මගේ රත්තරන් බඩු ටික ඔක්කොම ගලවලා මට දෙන්න ඕනේ. අම්මයි දරුවයි එක්කෝ මට ගෙදර අරන් යන්න දෙන්න ඕනේ. එහෙම නැත්නම් මං කියන මිනිහගේ අම්මයි දරුවයි බඳින්න ඕනේ. එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. එහෙම සදාචාරාත්මක අයිතියක් නෑ. වෛද්‍යවරයා කරුවේ එයාගේ යුතුයකම. ඒකට උට ගෞරවය හිමියනවා එපමණයි. ඊට පස්සේ අම්මයි දරුවයි බොහොම නිදාසේ Tamanට අවශ්‍ය දේ කරන්නේ. ඒක නිසා මේවා වළංගු තර්ක නෙමෙයි. තරුණියෝ මේවා දන්නවා. එළියට බහින්න නැතුව මම මේ කියන කතාව ඇත්තයි කියලා කියනවා. නමුත් එළියට එද්දි ඒගොල්ලෝගේ යම්කිසි චකිතයක් තියෙනවා. ඇයි මේ බය? කවුද මේ බය ඇති කරලා තියන්නේ? කාටද මේ බය වෙලා ඉන්නේ? ත්‍රස්තවාදියෙක් කියන්නේ කවුද? ත්‍රස්තවාදිය කියවුවාම ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ ගිහිල්ලා බලන්න. මලයසේකර ශබ්දකෝෂයේ තියෙන්නේ ත්‍රස්තවාදියා යනු බය ඇති කරන තැනැත්තායි. තමුන්නාසෙලා තීරණය කරන්න කවුද ත්‍රස්තවාදියා කියලා? බය ඇති කරන මිනිහට තමයි ත්‍රස්තවාදියා කියලා කියන්නේ. තමුන්නාසෙලා තීරණය කරන්න කවුද ත්‍රස්තවාදියෝ කියලා? මේ රටේ අපිට මේ තරුණියෝ විදිහට කොන්ද කෙලින් තියාගෙන දේශපාලනය කරන්න, අපේ වෘත්තිය කරන්න, අපේ සමාජයේ අනාගත පරපුර වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙන වටපිටාවක් නිර්මාණය කිරීමේ වගකීමක් තියෙනවා. ඒක පුරවැසියෝ ඒ අවස්ථාව උදා කරලා දෙන්න ඕනේ. ඒක නිසා මම තමුන්නාසෙලාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. 8 වෙනිදා උදෑසනම ගිහිල්ලා ඡන්ද පත්‍රිකාව අරගන්න. ඡන්ද පත්‍රිකාව බලපුවාම මම හිතන්නේ හංසයා 10 වෙනියට විතර වගේ තමයි ඉන්නවා කියලා කියන්නේ ටිකක් පල්ලෙහාට වෙන්නවා වගේලු මම දන්නේ නැහැ. කොහොම හරි ඡන්ද පත්‍රිකාව ටිකක් දිගට තියයි 19 දෙනෙක් ඉන්න හින්දා උඩ ඉඳලා පල්ලෙහාට බලලා හරියටම හංසයා හොයාගෙන හංසයාට කෙලින් කතිල ගහලා මේ රට වෙනස් කරන්න තමුන්නාසෙලාගේ කතිල ගහන්න. බොහොම ස්තුතියි. කොන්දක් ඇති තරුණයින්ට ආදර්ශයක්. බය ඇති කරන පුජ්‍යලයා ත්‍රස්තවාදියෙක්. මේ රටේ බය කවුද ඇති කර ඇත්තේ? එහෙනම් අපි පිළිතුරු දෙමු.